ආයිබෝන් ආදරෙන් පිළිගන්නවා අයන් සම්පත් YouTube channel එකට. අද මොකද්ද කතා කරන්නේ? ඔව්. ඔන්න පොලිස්පතිට මරණ බය දැනිලා. ඈ ඒ මොකද්ද? ඔව්. දේශබන්දු තෙන්නකෝන්ට මරණ බය දැනිලා. දේශබන්දු තෙන්නකෝන් වැඩබල්ල පොලිස්පතිගෙන් ආරක්ෂාව ඉල්ලලා ලිඛිතව ලියුමක් දාලා. හිතලා බලන්නකෝ. ඒක නිකන් හරියට මේ මචං මේ මට අරුගෙන් පොඩි අවුලක් තියෙනවා. පොඩ්ඩක් බලාගනින්. වගේ කතාවක් තියෙනවනේ ඕක ඇතුලේ. මොකද දේශබන්දු දෙන්නකෝන් කියන්නේ වර්තමාන පොලිස්පති. ඔහුට පොලිස්පති ධූරයේ වැඩ ආවරණය විතරයි මේ උසාවියෙන් ගරු අධිකරණයෙන් තහනම් කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි ඇක්ටිං IG කෙනෙක් පත් කරලා ඉන්නේ. මේක ඇතුලේ තියෙන අනිත් පැත්ත මොකද්ද? ඒක තමයි මොකද ඒ දීපු ඒ ඉල්ලීමත් එක්කම CID එක කොච්චර වේගවත් ක්‍රියාත්මක වෙලාද? ඔව් පරීක්ෂණ පවත්වන ඒ පිළිබඳව ඔවුන් කෙලින්ම අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර ඉල්ලලා ඒ අවසරත් තරම් තියෙනවා. බොහොම හොඳයි. ඒ ක්‍රියාත්මක වීම පුද්ගල ආරක්ෂාවක් වෙනුවෙන් ජීවත් වෙන පුද්ගලයෙක්ගේ පුද්ගලික ආරක්ෂාව සහ ඒ ජීවත් වෙන අයිතිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන එක හොඳයි. හැබැයි ඔය ක්‍රියාත්මක වීම CID අනිත් වැඩවලදී ක්‍රියාත්මක වෙනවද? ඒකත් අපි අහන්න ඕනේ. හැබැයි මේ කියන්නේ දේශබන්දුක වැඩේ නවත්තන්න කියලා නෙමෙයි ඈ. ඒ කැලල වැරදියට අල්ලගන්න එපා. එහෙම එකක් ගැන නෙමෙයි කියන්නේ. හැම සිදුවීමක්ම විශේෂයෙන්ම ඔය මරණ තර්ජන ඒවා හැම සිදුවීමක්ම වගේ ක්‍රියාත්මක කරනවා නම් පාතාලයට මේ විදිහට පාර පුරා තැන් තැන් වල වෙඩි තියන්න පුළුවන්ද? මොකද විශේෂයෙන්ම චමුදිත සමරවික්‍රම එක්ක ප්‍රෝග්‍රෑම් කීපයක් කරපු අය මිය ගියා. වුන් මේ ප්‍රෝග්‍රෑම් වලදී කියනවා මට අපිට මෙහෙම තර්ජන තියෙනවා කියලා. ඒවා වුන් CID පැමිණිලි කරා කියනවා. නමුත් ඒවට මොකද වුනේ? දැන් පොලිසිය මොකද්ද කියන්නේ? පාතාලේ කංචිපාණිගේ තමයි මේ තර්ජන කියලා පරීක්ෂණ ඔන්න පටන් ගන්න තියෙන්නේ. මේ කංචිපාණිලා පොලිසියට තර්ජනය කිරීමක්ද මේ? අපිට ඒක එතනින් ගන්න පුළුවන්ද? එතනින් අපිට මේක ගන්න බෑ. ඇයි හේතුව? මොකද කංචිපාණි පොලිසියත් එක්ක නම් ප්‍රශ්න තියෙන්නේ. දැන් දේශබන්දු දෙන්නකෝන් වැඩක් කරන්නේ නැහැනේ පොලිසිය. නිකන් නේ ඉන්නේ. ඔහුට වැඩ ආවරණය කරන්න බෑ. එතකොට මේ අහක ඉන්න පුද්ගලයෙක් කංචිපාණි අල්ලගනීද? ඔන්න ඕක තමයි අපි මෙතන ලියාගන්නේ. එතකොට ඇයි කංචිපාණි හෝ කවුරු හරි දේශබන්දුව ටාගට් කරන්නේ? එතකොට අපිට කියන්න පුළුවන්ද ඒ පාතාලේ කණ්ඩායම තර්ජනය කරලා තියෙන ශ්‍රී ලංකා පොලිසියට කියලා? අපිට එහෙම මේකේ කැටගරයිස් කරන්න බෑ. මොකද ශ්‍රී ලංකා පොලිසියට නම් පාතාලයෙන් ඇටැක් කරන්න හදන්නේ. එහෙනම් වර්තමානයේ ඇක්ටිං IG හෝ ඒ පොලිසිය ක්‍රියාකාරී කෙනෙකුට පොලිසිය ක්‍රියාකාරීත්වයෙන් බාහිර පුද්ගලයෙක් තමයි දේශබන්දු දෙන්නකොත්. එතකොට එතන අපිට හිතන්න බෑ මේ පාතාලේ හැප්පෙන්න හදන්නේ පොලිසියත් එක්ක කියලා. මොකද දේශබන්දුගේ කල් ක්‍රියාව හැමෝම දන්නවා. මොකද යුක්තිය කියලා මෙහෙයුමක් අරගෙන කරපු දේවලුත් රටේ ලෝකේ දන්නවා. මොකද විශේෂයෙන්ම දැන් දේශබන්දු පහුගිය තිගලේ හිරගත වෙලා හිටියේ W15 හෝටලේ වෙඩි තැබීමේ සිද්ධියට. එතකොට ඒ සිද්ධිය ඇතුලේ දැන් පරීක්ෂණ යනවා. දේශබන්දු එකේ චූදිතෙක් වෙලා ඉන්නවා. මේ එතකොට එහෙම තමයි ඔහු බන්ධනාගාරගත වෙන්නේ. බන්ධනාගාරගත වීමේදී කිව්වේ මොකද්ද? ඔහුට ආරක්ෂාව ඕන කියලා විශේෂ ආරක්ෂිත මේ රැඳවුමක තමයි රඳවලා තිබ්බේ. මේ සියලු කාරණා තියෙන්නේ කොහෙද? එතකොට මේ තියෙන්නේ දේශබන්දු තෙන්නකෝන් ඔහු පොලිස්පති වෙලා ඉන්නකොට හෝ ඔහු IG වෙලා ඉන්නකොට හෝ ඔහු DIG වෙලා ඉන්නකොට හෝ කරපු දේවල් වල ප්‍රතිඵලද මේ. එතකොට ඔහු පොලිස් නිලධාරියෙක් විදිහට නීතිය ක්‍රියාත්මක කරපු හින්දාද ඔහුට මේ පාතාලයෙන් තර්ජන තියෙන්නේ? එහෙම නැත්නම් ඔහු වෙන මොනවා හරි අනීතික වැඩ කරලා තියෙනවද? CID එකට ඒකත් හොයන්න වෙනවා. මොකද හේතුව තමයි පාතාලේ කියන්නේ වෙනමම සිස්ටම් එකකට තියෙන තැනක්නේ. ඒක සමාජීය දැනුමක් තියෙන ඕනෑම පුද්ගලයෙක් දන්නවා. පාතාලේ කියන්නේ ලේට ලේ දතට දත අතට අත ලෙවල් එකේ යන්නේ. එතකොට මේ දේශබන්දුවට දැන් මරණ බය දැනෙලා තියෙන්නේ මොකද? කංචිපානේ මොකද මේ දේශබන්දුවම අල්ලගෙන ඉන්නේ? කංචිපානේට වෙන වැඩක් නැතුවද? නෑ මේක ඇතුලේ අපිට එහෙම කියන්නම බෑ. මොකද විශේෂයෙන්ම දේශබන්දුලා කරපු දේවල් ටිකක් සමාජයේ තියෙනවා. සිද්ධාලේප සිදුවීමේ ඉඳලා. ඔහු පොලිස් නිලධාරියෙක් විදිහට නීතිගරුකව විතරද වැඩ කරේ. ඔහුගේ අනීතික වැඩ මොනවා හරි තියෙනවද? එන්න ඒ ටික එක්ක මේ තර්ජන බැඳී පවතිනවා කියලා අපිට හිතන්න වෙනවා. අපි දන්නේ නැහැ ඒක දේශබන්දුට මේ තර්ජනේ හරියටම තියෙන්නේ කංචිපාණගෙන්ද වෙන කාගෙන්ද කියලා පොලිසිය කියන තොරතුරු තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද මේකේ පරීක්ෂණ කරන්නේ පොලිසියමනේ. දේශබන්දුට මේ මොකද්ද වෙලා තියෙන්නේ? දේශබන්දුට මේ තියෙන්නේ කළ හොඳ පස්සෙන් එනවා කියන කතාව. මොකද ඔහුට දැන් පොලිස්පති තනතුරේ වැඩ ආවරණය කරගන්නත් බෑ.
ඒකට උසාවි නියෝග තියෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ පොලිස් තනතුර ඉවත් කරන්න දැන් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ අතරට අන්තිමට දැන් මේ පාතාලෙත් ඔන්න දැන් දේශබන්දුත් එක්ක පැටලිලා. මේක අසරේ තව කෑල්ලක් තියෙනවා. ඒ මොකද්ද? දැන් ප්‍රෙස් එකේදී පොහොට්ටුවේ മന്ത്രിවරුන්ටත් දැන් මේක පොඩ්ඩක් මේක දැනිලා. ඒ කවුද ඒ? ඔව්. පොහොට්ටුවේ මහලේකම් සාගර කාර්යවසම් මොකද්ද ඒ ගැන කියන්නේ? සාගර කාර්යවසම් කියන ආණ්ඩුවට තර්ජනයක් වෙලා තියෙන පුද්ගලයින්ව මේ පාතාලේ ලව්ව ඝාතනය කිරීමේ ක්‍රමවේදයක් යනවලු. ඔව් ඒකට උදාහරණ කියනවා ඩෑන් පියසාද්ද උන්ගේ අපේක්ෂකයා එහෙම කියලා. එතකොට මේ දැන් දේශබන්දුකින් ආණ්ඩුවට තියෙන තර්ජනය මොකද්ද? දේශබන්දුයි ආණ්ඩුවයි අතර ගැටුමක් නැහැනේ. අන්න ඒක සාගර කාර්යවසම්ට පැහැදිලි කරන්න වෙනවා. මොකද ආණ්ඩුව පාතාලේ ලව්ව JVP විරෝධී මේ JVP විරෝධීන්ව මර්ධනය කරනවා කියලා සාගර කාර්යවසම් ප්‍රෙස් එකේදීම කියනවා. එතකොට එහෙම කියනවා නම් එතකොට හරි. එතකොට ඒ කැටගරියටමනේ දැන් දේශබන්දුවත් වැටෙන්නේ. දේශබන්දු ඒ කැටගරියට වැටෙන්නේ දේශබන්දු ආණ්ඩුවට විරුද්ධව මොකද්ද තියෙන ප්‍රශ්නේ? මොකද දේශබන්දුට ආණ්ඩුවත් එක්ක තියෙන හරියස් එක මොකද්ද? මොකක්ද අවුලක් තියෙනවනේ? පොඩි අවුලක්ද? ඔව් ඒක තමයි කේස් එක. ඔය ඇවිල්ලා කටබොරු කිව්වත් දෙවබොරු කියන්නේ නැති සීන් තමයි ඔය තියෙන්නේ. සාගර කාර්යවසම්ලට. සාගර කාර්යවසම්ට තව දෙයක් මතක් කරලා දෙන්න ඕනේ. මොකද්ද දන්නවද? දැන් ඔහු කියන්නේ වර්තමාන රජයේ පාතාලෙත් එක්ක අහුවෙලා මේ මර්ධනයක් ගෙනියන්න හදනවා කියලානේ. ඔවුන් කියන්නේ දැන් එතකොට අපිට සාගලගෙන් අහන්න වෙනවා තව පොඩි කාරණා ටිකක්. ගෝනවල සුනිල්. එතකොට ජුල්ලම්පිටිය අමරෙලා. කොහෙද හිටියේ කියලා සාගර කාර්යවසම්ට මතක වෙලාද? අන්න ඒක සාගර කාර්යවසම්ගෙන් හොඳට මතක් කරලා අහන්න ඕනේ. මොකද ජුල්ලම්පිටිය අමරේ විශේෂයෙන්ම ජුල්ලම්පිටිය අමරේ ගෝනවල සුනිල්ලා තව එකී මෙකී නොකී නම් ඕන තරම් තියෙනවානේ. ඒ හින්දා සාගර කාර්යවසම්ට කියන්න තියෙන්නේ හරිද? සරන් ඇඳන් ඔළුවෙන් හිටගෙන ඉන්න එපා. මොකද ජනතාව දන්නවා ඔයාලා කොහොමත් නිර්වත් වෙලා ඉන්නේ. හැබැයි ඔයා නිර්වත් කියලා ඔයා දන්නේ නැහනේ. ඒ හින්දා සරන් ඇඳන් ඔළුවෙන් හිට ගන්න එපා. එතකොට ඔයාටම තේරෙනවා මූණට සරම වැටුනහම ඔයාගේ උඩ ටික එළිය කියලා. ඒක හින්දා සාගර කාර්යවසම්ලට කියන්නේ පරීක්ෂණ විදියට කරගන්න. CID එකට දෙන්න ආණ්ඩුව වැඩේ කරගෙන යයි. හරිද? බොරු කියලා නිකන් මිනිස්සුන්ව වැරදි මත දෙන්න එපා. මොකද දේශබන්දුට ආරක්ෂාව දෙන එක පොලිසියම කරගනි. ඒ පරීක්ෂණත් පොලිසිය කරයි. ඔයාලට කලබල වෙන්න දෙයක් නැහැ. ඔයාලට කලබල වෙන්න තියෙන්නේ 6 වෙනිදා ඡන්දේ කොහොමද දිනාගන්නේ කියලා. ඔයාලට ඒක කොහොමත් කරගන්න පුළුවන් වෙයිද බැයිද කියලා හිතට එකව දන්න හින්දා නිකන් මාධ්‍ය සාකච්ඡා තියලා බොරුවට කෑ ගහන්න එපා. දේශබන්දුට කියන්න තියෙන්නේ අන්තිම මොහොතේ කළ හොඳ නම් අනිවාර්යෙන් පස්සෙන් එනවා. අර තියනානේ රියසක වගේ කියලා. ඒ හින්දා දේශබන්දුට කියන්න තියෙන්නේ පරිස්සමෙන් ඉන්න කියලා තමයි. ඉතින් එන්න ආයම සම්පත් YouTube channel එක පැත්තට අපිව subscribe කරන්න. යාළුවන්ටත් බලන්න මේක share කරන්න. එහෙනම් හෙට උදේ හම්බෙමු. අදට ගිහිල්ලා එන්න. ජය වේවා.